නිකන් ඒ ත්‍රිකෝණයක් වගේ එකක් තියෙනවා නම් හරිද? ඒ ත්‍රිකෝණය අරගෙන මෙන්න මේ ලක්ෂණ 6 චූටියට ලියලා ඩෙෆිනිෂන් එක වෙනම ලියලා හරි. ඔය විදිහට චූටියට මේ කතන්දර ඔක්කොම ටික ඔයාලට ලියන්නට පුළුවන්. දැන් මම මේ බෝඩ් එකේ ලියන්න හදන්නේ හරිද? ශාක පාඩමේ පටක වලින් එන්න පුළුවන් දඩම දඩ ෂෝට් නෝට් එක. හරිද? ශාක පාඩමේ පටක වලින් තියෙන ඔන්න ඔච්චරයි. හරිද? හරි. එතකොට ඔයගොල්ලෝ ටක් ගාලා පොත පෙරලගෙන බලා ගන්න මේ ලියන කතන්දර ටික ඔයගොල්ලන්ට මතකද කියලා. එහෙම නැත්නම් ලියා ගන්න ඕන නම් ටක් ගාලා ලියාගත්තත් කමක් නැහැ. හරිද? හරි. මම ලියනවා මාතෘකාව ශාක පටක. ශාක පටක ගත්ත ගමන් අපිට ශාක පටක වලට නිර්වචනයක් ගන්න පුළුවන්. මොකක්ද ශාක පටක වල නිර්වචනය? යම් කිසි නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍යයන් කිහිපයක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු යම් කිසි නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍යයන් කිහිපයක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු සෛල සමූහයක්. මොන වගේද? එකිනෙකට වෙනස් ආකාරවල සෛල සමූහයක්. හරි. ශාක පටක මට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට. එකක් තමයි විභාජක පටක. අනිත් කෙනා තමයි ස්ථීර පටක. අපි ස්ථිර පටක කියන කෙනාව ගන්නවා පටක පද්ධති කියලා. හරිද? හරි. විභාජක පටක ගත්තොත් විභාජක පටක වලට අදාළව අපි කතා කරනවා විභාජක පටක වල ලක්ෂණ 6ක්. මොනවද? විභාජක පටක වල තියෙන ලක්ෂණ 6. හරිද? ඒක වෙන පැනගෙන ලියන්නකෝ. විභාජක පටක වල තියෙන ලක්ෂණ 6 අපිට බෙදන්න පුළුවන් ආය කෑලි දෙකකට. මතකද? ව්‍යුහමය ලක්ෂණ සහ කෘත්‍යමය ලක්ෂණ කියලා. ව්‍යුහමය ලක්ෂණ වෙන්නේ සම විස්කම්භික එහෙම නැත්නම් ගෝලාකාර සෛල වීම, විශාල මධ්‍ය න්‍යෂ්ටියක් පැවතීම, ඝන සෛල ප්ලාස්මයක් පැවතීම. හරිද? ඊට අමතරව කෘත්‍යමය ලක්ෂණ අපි කතා කරනවා දෙකක්. ව්‍යුහමය හා කෘත්‍යමය නිර්විභේදිතයි. නව සෛල නිෂ්පාදනය කිරීමේ හැකියාව. ඊට අමතරව තව අපි එකක් කතා කරනවා ව්‍යුහමය හෝ කෘත්‍යමය කියලා කියන්නේ නැතුව සජීවී සෛල වේ. හරිද? හරි. විභාජක පටක තියෙන තැන් එක්ක අපි කතා කරනවා ಜಾති තුනක්. මොනවද? අපි කතා කරනවා අග්‍රස්ත විභාජක, අපි කතා කරනවා පාර්ශ්වික විභාජක, අපි කතා කරනවා අන්තරස්ත විභාජක. හරිද? හරි. අග්‍රස්ත විභාජක, පාර්ශ්වික විභාජක සහ අන්තරස්ත විභාජක. අග්‍රස්ත විභාජක අපි ආයි කෑලි දෙකකට කඩනවා. එකකට අපි කියනවා මොකක්ද? කඳ අග්‍රස්ත. එහෙම නැත්නම් ප්‍රරෝහග්‍රස්ත විභාජක. අනිත් එක්කෙනාට අපි කියනවා මුල අග්‍රස්ත විභාජක. අග්‍රස්ත විභාජක වලින් මොකද කරන්නේ? අග්‍රස්ත විභාජක වලින් කරන්නේ ප්‍රාථමික වර්ධනය. ප්‍රාථමික වර්ධනය කියන්නේ මොකද්ද? ගහේ කඳ උසින් වැඩි කරන එක, මුල දිගින් වැඩි කරන එක. හරි. ප්‍රරෝහග්‍රස්ත විභාජකය ගත්තොත් කොහෙද තියෙන්නේ? ප්‍රරෝහයේ කෙළවරේ. මුල අග්‍රස්ත විභාජකය කොහෙද තියෙන්නේ? මුලේ කෙළවරේ. ප්‍රරෝහග්‍රස්ත විභාජකය ආරක්ෂා වෙලා තියෙන්නේ කාගෙන්ද? අර භූතයාගේ අත් දෙක වගේ ලපටි පත්‍ර මූලාකෘති. මුල අග්‍රස්තය ආරක්ෂා වෙලා තියෙන්නේ මූලාග්‍ර කොපුවෙන්. ප්‍රරෝහග්‍රස්ත විභාජකයේදී නවසෛල ඇති වෙන්නේ ප්‍රරෝහය දිහාවට, කඳ දිහාවට. මුලග්‍රස්තයේදී නවසෛල ඇති වෙන්නේ මූලාග්‍ර කොපුවටත් මුල දිශාවටත් දෙදිශාවටම නවසෛල නිපද වේ. හරි. විභාජක පටකවල අපිට බලා ගන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා 3ක්. මතකද? සෛල විභාජනය වන ප්‍රදේශය, සෛල දික්වන ප්‍රදේශය සහ සෛල විභේදනය වන ප්‍රදේශය කියලා එකිනෙකට අතිපිහිට වෙන ඕවර්ලැප් වෙන ප්‍රදේශ තියෙනවා 3ක්. හරිද? විභාජනය වෙන, දික්වන සහ විභේදනය වෙන කියලා ප්‍රදේශ තියෙනවා 3ක්. හරි. එහෙනම් අග්‍රස්ත විභාජක කතන්දරේ හරි. ඊට පස්සේ මම යනවා පාර්ශ්වික විභාජක වලට. පාර්ශ්වික විභාජක අපි කතා කරනවා ಜಾති දෙකක්. මොනවද? සනාල කැම්බියමයි වර්ග කැම්බියමයි. තාම මම ද්විතීයික වර්ධනය ප්‍රාථමික වර්ධනය කතා කරලා නැති නිසා දැනට ඔහොම තියාගන්න. හරිද? සනාල කැම්බියමෙන් කරන්නේ
සනාල පටක හදන එක, ද්විතීක සනාල පටක හදන එක, වල්ක කැම්වීමෙන් හදන්නේ වල්කය නැත්නම් පරිචරණය හදන එක. හරිද? හරි. පාර්ශ්ව විභාජක වල වැඩේ මොකද්ද? මහත වැඩි කරන එක. අග්‍රස්ත විභාජක වලින් උස දිග වැඩි කරා, පාර්ශ්ව විභාජක වලින් මහත වැඩි කරා. මහත වැඩි කරනවාට සුද්ධ සිංහලෙන් කියන්නේ ද්විතීක වර්ධනය කියලා. හරි. අන්තරස්ත විභාජක. අන්තරස්ත විභාජක කොහෙද තියෙන්නේ? තෘණ වගේ ගස්වල, තනකොළ වගේ ගස්වල, එහෙම නැත්නම් ඒක බීජපත්‍රයේ සමහර ගස් ಜಾතිවල තියෙනවා පත්‍ර පාදවල. පත්‍ර නටුවට සෙට් වෙන, කඳට සෙට් වෙන තැන්වල අපි කියනවා පත්‍ර පාද කියලා. පත්‍ර පාදවල අපිට බලා ගන්න පුළුවන්. එතකොට එයා මොකද්ද කරන්නේ? කැඩී බිඳී යන කොටස් නැවත අලුත් වැඩියා කරනවා. අර ඔයාගේ යාළුවා තනකොළ ටික කෑවට පස්සේ ඊළඟ දවසේ ඇවිල්ලා බලනකොට තනකොළ ටික ලැබිලා තියෙනවා අන්තරස්ත විභාජක නිසා. එහෙනම් විභාජක පටකවල කතන්දරේ හරි. ස්ථිර පටක ගත්තොත් ස්ථිර පටකවල තියෙන පටක පද්ධති අපි කතා කරනවා පටක පද්ධති වර්ග 3ක්. මොනවද? එකක් තමයි චර්මීය පටක පද්ධතිය. චර්මීය පටක පද්ධතිය කියලා කියන්නේ මොකද්ද? එළියේ කවරයක් විදිහට, ආවරණයක් විදිහට තියෙන පටක. හරි. චර්මීය පටක පද්ධතියේදී අපිට හම්බ වෙන විශේෂ ව්‍යුහ ටිකක් තියෙනවා. මොනවද? අපිට චර්මීය පටක පද්ධතියේදී හම්බ වෙනවා උච්චර්මය කියලා එක්කෙනෙක්ව. උච්චර්මය හැදිලා තියෙන ඉටි වලින්, කියුටින් වගේ ඉටි වලින්. ඒ ඉටි වලින් හැදිච්ච උච්චර්මයෙන් මොකද්ද කරන්නේ? ජලයට අපාරගාමී බවක් ලබා දෙන ජල හානියෙන් වළක්වනවා. තව අපිට අභිචර්මයේ හම්බ වෙනවා පාලක සෛල කියලා කෙනෙක්ව. පාලක සෛල වලින් මොකද කරන්නේ? පූටිකා සිදුර හදලා වායුව මාරුව සිද්ධ කරනවා. අපිට අභිචර්මයේ තව හම්බ වෙනවා මුලේ අභිචර්මයේ හම්බ වෙනවා මූලකේශ. මූලකේශ වලින් කරන්නේ පෘෂ්ඨ වර්ග ඵලය වැඩි කරලා අවශෝෂණය පහසු කරන එක. ඊට අමතරව අපිට හම්බ වෙනවා චර්මීය පටක පද්ධතියේ බහුසෛලික සෙට් එකක්. ඒකට අපි කියනවා අභිචර්මීය කේශර, එහෙම නැත්නම් ත්‍රිකෝම. ත්‍රිකෝම වලින් මොකද කරන්නේ? සමහර ත්‍රිකෝම දිලිසෙනවා. ඒක නිසා වැටෙන ලයිට් එක පරාවර්තනය කරලා ආලෝකය වැටෙන එක සීමා කරනවා. තව සමහර ත්‍රිකෝම වලින් විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කළා. ඒක නිසා කෘමි විකර්ෂණය කරනවා, ශාකභක්ෂක වයින් කරනවා, ඒ වගේව කරනවා. හරිද? හරි. චර්මීය පටක පද්ධතිය ගත්තොත් ශාකවල එළියම ආවරණය විදිහට තමයි වැඩ කරන්නේ. එයාගේ වැඩේ මොකක්ද එතකොට? යාන්ත්‍රික හානි ව්‍යාජනකය වගේ කට්ටියගෙන් ආරක්ෂා කරන එක. ඊළඟට අපි කතා කරනවා මොකද්ද? පූරක පටක පද්ධතිය. පූරක පටක පද්ධතිය යටතේ අපි කතා කරනවා ಜಾති 3ක්. මොනවද? මෘදුස්තර, ස්ථූල කෝණාස්තර සහ දෘಢස්තර. මෘදුස්තර පටකය මොකද්ද කරන්නේ? මෘදුස්තර පටකය කියලා කියන්නේ ප්‍රාථමික සෛල බිත්තියක් තියෙන තුනී නම්‍යශීලී සෛල ලොකු මධ්‍ය රික්තකයක් තියෙනවා. කෘත්‍යමය පරිණත අවස්ථාවේදී සජීවී. වැඩේ මොකද්ද යාගේ? එයාට පුළුවන් ද්‍රව්‍ය සංචිත කරගන්න. එයාට පුළුවන් පරිවෘත්තීය ක්‍රියාවලිය සිද්ධ කරන්න. එයාට පුළුවන් විශේෂ අවස්ථාවලදී chance එකක් දුන්නොත් නව සෛල නිෂ්පාදනය කර පටක අලුත්තරියාව කරන්න. පටක හානියක් කර තිබ්බොත් පටක අලුත්තරියාව කරන්න පුළුවන්. ඊට අමතරව අරිය පරිවහන වගේ දේවල් වලට දායක වෙනවා. ස්ථූල කෝණාස්තර පටකය ගත්තොත් ස්ථූල කෝණාස්තර පටකය කියලා කියන්නේ මෘදුස්තර ලයින් එකම තමයි. හැබැයි මෘදුස්තර වලට වඩා දිගයි. ස්ථූලයි කියන්නේ මහතයි, කෝණාස්තර කියන්නේ කෙලවරවල්. කෙලවරවල් මහතයි. කෙලවරවල් මහත නිසා මොකද්ද වෙන්නේ? එයාගේ හයිය ගතිය වැඩි. එහෙනම් එයාගේ කෘත්‍ය මොකද්ද? එයාගේ කෘත්‍ය විදිහට ඔයගොල්ලන්ට දිලත්තේ වර්ධනයට බාධා නොකර සන්ධාරණය, ව්‍යුහමය සන්ධාරණය, යාන්ත්‍රික සන්ධාරණය ලබා දීම. හරිද? හරි. ස්ථූල කෝණාස්තර සෛල වල තියෙන ද්විතීක සෛල බිත්තියද ප්‍රාථමික සෛල බිත්තියද? ප්‍රාථමික සෛල බිත්තියක්. එහෙනම් තැම්පත් වෙලා තියෙන්නේ සෙලියුලෝස් විතරයි. සෙලියුලෝස් විතරක් තැම්පත් වෙලා තියෙන ප්‍රාථමික සෛල බිත්තිය ගත්තොත් ප්‍රාථමික සෛල බිත්තිය නිසා මෙයා කෘත්‍යමය පරිණත අවස්ථාවේදී සජීවී වෙනවා. එහෙනම් මුන් දෙන්නම කෘත්‍යමය පරිණත අවස්ථාවේදී සජීවී වෙනවා. ඔයාලට දෙන්න ලක්ෂණ ටික ලියලා තියාගන්න පුළුවන්. හරිද? දෘಢස්තර සෛල ගත්තොත් දෘಢස්තර සෛල කියන්නේ කවුද? ද්විතීක සෛල බිත්තියක් තැම්පත් වෙන කෙනෙක්. ද්විතීක සෛල බිත්තියේ මොනවද තියෙන්නේ? ලිග්නින්. ලිග්නින් තැම්පත් වෙච්ච ගමන් අජීවී වෙනවා. එහෙනම් කෘත්‍යමය පරිණත අවස්ථාවේදී අජීවී වෙනවා. දෘಢස්තර සෛල ගත්තොත් දෘಢස්තර සෛල කියන එක්කෙනා මොන වගේද? වර්ග දෙකක් තියෙනවා. එකක් උපල සෛල, එකක් දෘಢස්තර තන්තු. තන්තු සෛල සහ උපල සෛල කියලා වර්ග දෙකක් තියෙනවා. තන්තු සෛල කියලා කියන්නේ තර්කරූපී දෙකළවරින් සිහින් වෙන තන්තු සෛල. උපල සෛල කියලා කියන්නේ අක්‍රමවත් හැඩයක් තියෙන සෛල.
තන්තු සෛල අපිට හම්බෙන්නේ කෙඳි තියෙන තැන්වල පොල් කෙඳි හන කෙඳි වගේ. උපල සෛල අපිට හම්බෙන්නේ කොහෙද? පොල් කටු බෙලි කටු වගේ කටු තියෙන තැන්වල. ඊට අමතරව පයාස් වගේ ශාක මේ පළවල මාංශලය අපිට බලා ගන්න පුළුවන්. සමහර බීජාවරණ වල අපිට බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට හම්බෙන තව පටක පද්ධතියක්. අපි ඒකට කියනවා සනාල පටක පද්ධතිය. සනාල පටක පද්ධතියේ අපි කතා කරන පටක වර්ග දෙකයි. එකක් ශෛලම අනිත් එක ප්ලෝයම. ශෛලමේ එන සෛල වර්ග හතරයි. වාහිනී, ඒකක, වාහකාභ, තන්තු, මෘදුස්තර. ප්ලෝයමේ එන සෛල වර්ග හතරයි. පෙනේර නල ඒකක, සහචර සෛල, ප්ලෝයමීය මෘදුස්තර සහ තන්තු. හරිද? හරි. ඒකේ විශේෂ කතාවක් තියෙනවානේ. මොකද්ද? වාහිනී, ඒකක, වාහකාභ, තන්තු අජීවී වෙනවා. මෙයා විතරයි සජීවී. ප්ලෝයමේ නම් මේ තුන් දෙනාම සජීවී, මූ විතරයි අජීවී. තව ශෛලමේ වාහිනී ඒකක අපිට බලා ගන්න පුළුවන් ඇන්තොෆයිටගේ, නීටොෆයිටගේ විතරයි. පෙනේර නල ඒකක සහචර සෛල බලා ගන්න පුළුවන් ඇන්තොෆයිටගේ විතරයි. ඉතුරු සියලුම සනාල ශාකවල වාහකාභ තියෙනවා. එහෙම නැත්නම් සියලුම සනාල ශාකවල තියෙන වාහකාභ ඇන්තොෆයිට, නීටොෆයිට ගාවත් වාහකාභ තියෙනවා. සියලුම සනාල ශාකවල මෙන්න මේ ප්ලෝයම් පටකේ නම් ඇන්තොෆයිට ඇරෙන්න අනිත් කට්ටිය ගාව තියෙන මොකද්ද? අපි ඒකට කියනවා පෙනේර සෛල කියලා. හරි. පෙනේර සෛල. හරිද? වාහිනී ඒකක ගත්තොත් මොන වගේද? සිලින්ඩරයක් වගේ. මොනවද තියෙන්නේ? හරහට තියෙනවා සජිද්ද තල. සජිද්ද තල මොන වගේද? දිගටි හැඩයයි. වාහිනී ඒකක වලට අමතරව තියෙනවා වාහකාභ මොන වගේද? තර්ක රූපී කූ තියෙනවා. වාහිනීවත් තියෙනවා වාහකාභ වලත් තියෙනවා. තන්තු සහ මෘදුස්තර කියන දෙන්නගේ කෘත්‍යයන් ලොකුවට ඔයගොල්ලෝ දීලා නැහැ. තන්තු වලින් සම්ධාරණය සපයනවා. මෘදුස්තර වලින් හරිය ජල පරිවහනය සිද්ධ කරන්න පුළුවන්. ප්ලෝයමේ ගත්තොත් ප්ලෝයමේ පෙනේර නල ඒකක සිලින්ඩරයක් වගේ. හරහට තියෙන්නේ මොනවද? හරස් කඩේ තියෙන්නේ මොනවද? පෙනේර තල. පෙනේර තල මොන වගේද? ඩොට් 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 තියෙන්නේ. පෙනේර තලය ගත්තොත් ඩොට් 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 තියෙන්නේ. සජිද්ද තල ගත්තොත් දිගට සිදුරු තියෙන්නේ. ඔය දෙකෙන් තමයි පෙනේර තලයයි සජිද්ද තලයයි වෙන් කරගන්නේ. ඒකෙන් තමයි ශෛලම ප්ලෝයම හරස් කඩ දුන්නොත් හරස් කඩ වෙන් කරලා අඳුරගන්නේ. මම කලින් කිව්වා වගේ. හරිද? ඊට පස්සේ සහචර සෛල ඇයි ඉන්නේ? සහචර සෛල ඉන්නේ පෙනේර නල ඒකක වලට උදව් කරන්න. ඇයි උදව් කරන්නේ? පෙනේර නල ඒකක සජීවී සෛල. එයාලගේ හැබැයි න්‍යෂ්ටියක් හරිතලව රයිබෝසෝම අරෝමේව මොකෙක්වත් නැහැ. ඒක නිසා එයාලගේ කෘත්‍යයන් ඔක්කොම කරන්නේ සහචර සෛල වලින්. ඊට පස්සේ ප්ලෝයමීය මෘදුස්තර සහ ප්ලෝයමීය තන්තු තියෙනවා. තන්තු වලින් සම්ධාරණය, මෘදුස්තර වලින් අරිය පරිවහනය, ඒ වගේ දේවල් කරනවා. හරිද? හරි. එහෙනම් ශාක පටක කියන එක ගත්තොත් ශාක පටකවල ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන් දඩම ෂෝට් නෝට් එක. ඔන්න ඕක නිකන් A3 කොලයක් වගේ එකක් තියෙනවා නම් හරිද? ඒ A3 කොලේ අරගෙන මෙන්න මේ ලක්ෂණ 6 චූටියෙන් ලියලා ඩෙෆිනිෂන් එක වෙනම ලියලා හරි. ඔය විදිහට චූටියට මේ කතන්දර ඔක්කොම ටික ඔයාලට ලියන්නට පුළුවන්. හරිද? ඔන්න ඔච්චරයි ශාක පටක කියන එක්කෙනාගේ දැනගන්නට අවශ්‍ය වෙන්නේ. හරිද?